ලෝකයේම දැඩි කම්පනයකට පත් කරමින් ඉරානයේ නිරිත දිග භූෂ්‍ය පළාතට ඇමරිකානු ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාර මාලාව අතරතුර ඉරට අතිශය සංවේදී ස්ථානයක් වෙන භූෂ්‍ය න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයටද ප්‍රක්ෂේපණ පතිත වී ඇති බවයි වාර්තා වෙන්නේ. දේශපාලන ආරක්ෂක සහ සමාජ කටයුතු පිළිබඳ භූෂ්‍යහි නියෝජ්‍ය ආණ්ඩුකාර එහ්සාන් ජහානියන් ඉරට නිරපුවත් ඒජන්සිය වන IRNA වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව තහවුරු කර සිටිනවා. ඔහු පවසන අන්දමට මෙම ඇමරිකානු ප්‍රහාරවලින් ඉරානයේ දකුණු දිග පළාතේ ප්‍රධාන ස්ථාන කිහිපයක්ම ඉලක්ක කර තිබෙනවා. නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ හඳ පස්වරුවේ ඇමරිකානු ප්‍රහාරයන්ට ලකු ස්ථාන 4 භූෂ්‍ය න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය චොගනක් මිලිටරි කඳවුරු සහ එම පළාතේ දකුණු දෙසින් පිහිටි දේවර තොටුපළක්ද වන බවයි. මීට අමතරව බ්‍රහස්පතින්දා දිනයේ මුල් භාගයේදීද ඇමරිකාව විසින් තවත් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හිමදීන් අසරුවේහි පිහිටි තොටුපළක් ඉලක්ක වී ඇති අතර එම ප්‍රහාරයේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට අයත් දීවර බෝට්ටු රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි භූෂ්‍යහි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා පවසන්නේ. මෙම ප්‍රහාර මාලාවත් සමග මැද පෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ පිළිබඳව ලැබෙන නවතම තොරතුරු සැනකින් ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්. තවත් මෙවැනි කාලීන පුවත් දැනගැනීම සඳහා නෙක්ස්ට් වොයිස් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.